හලෝ යාළුවනේ කොහමද ඔයගොල්ලන්ට? ඔයගොල්ලන් මේ එකතු වෙලා ඉන්නේ හසී බේබි YouTube channel එකත් එක්ක. අද මම අරන් එන්නේ ගොඩක් වටින චුටි බබාලා ඉන්න අම්මලා හැමෝම වගේ හොයන වීඩියෝ එකක්. ඒ තමයි අපේ චුටි පැංචාන්ගේ බර වැඩි කරගන්න උදව් වෙන ආහාර වර්ග මොනවද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. චුටි ළමයින්ගේ බර වැඩි වෙන ආහාරයක් තමයි කෙසෙල්. කෙසෙල් වල ඉහළ පොටෑසියම්, විටමින් B6, විටමින් C, කාබෝහයිඩ්‍රේට්, කැලරි අන්තර්ගතයි. මාස 6 ඉඳලා අපේ චුටි පැංචන්ට මේවා දෙන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි බතල. බතල ගත්තම සුදු බතල, කහ බතල යනාදී විදිහට බතල වර්ග දෙකක් තියෙනවා. කහ බතල නම් ගොඩාක් හොඳයි. බතල වල ගුණදායක භාවය වගේම ආහාර දිරවීමටත් පහසුවක් වෙනවා. ගිතෙල්. ගිතෙල් චුටි පැංචන්ට මාස 8 ඉඳලා අම්මලාට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ ගිතෙල් චුටි පැංචන්ගේ කෑම වලට බිඳු කීපයක් දැම්මම හොඳටම ඇති. හිතකර මේද, විටමින් B6, E, C, K වලින් සමන්විත පළතුරක් තමයි අලිගැට පේර. මේවා චුටි පැංචන්ට මාස 6 ඉඳලා බබාලට හඳුන්වා දෙන්න පුළුවන්. වියලි පළතුරු. වියලි පළතුරු ගත්තම රටකජු, කජු, ආමන්ඩ් වගේ විවිධ නට්ස් වර්ග ඇතුළත්. මේ වගේ විටමින් B, විටමින් E, මේදය, ප්‍රෝටීන යන දේවල් අන්තර්ගත වෙනවා. මේවා කබලේ බෙදලා කුඩු කරලා චුටි බබාලාගේ ආහාර වලට එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. ප්‍රෝටීන හා කැලරි වැඩි ප්‍රමාණයක් ඇති ආහාරයක් තමයි බිත්තර කහමඳ. මේවා බබාට තම්බලා හරි වෙනත් ක්‍රමයකින් හරි ආහාර සඳහා එකතු කරගන්න පුළුවන්. මස් මාළු. මෙහි ඔමෙගා 3 මේද ප්‍රෝටීන වලින් පොහොසත් ආහාරයක්. මාළු ගත්තම සැමන් මාළු වගේ මාළු ඉතාම ගුණදායකයි. හැබැයි මස් මාළු දෙන්න කලින් චුටි බබාලාගේ අසාත්මිකතා චෙක් කරලා තමයි ඔයගොල්ලන් දෙන්න ඕනි. වට්ටක්කා. වට්ටක්කා විටමින් B6, E, C ආදී විටමිනත්, යකඩ, පොටෑසියම්, අයනත් අඩංගුයි. වට්ටක්කා තම්බලා හරි වෙනත් ආකාරයකින් හරි පැටවුන්ගේ ආහාර වලට දෙන්න පුළුවන් වගේම වට්ටක්කා ඇට. වට්ටක්කා ඇටත් බොහෝම ගුණදායක පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක්. ඉතින් ඔන්න ඔය වගේ ආහාර තමයි අපේ චුටි පැටවුන්ගේ බර වැඩි කර ගැනීමට උදව් වෙන්නේ.